අදිනදී අපි කන්තලේ විවිධ සේවා සෞම්පකාර සමිතියට අදාළ ග්‍රාමීය බැංකුව සහ වෙළඳසැල වැඩකටයුතු ආරම්භ කරා. කාලයක් තිස්සේ මේ ස්ථානයේ වල් බිහි වෙලා කැලෑ ප්‍රදේශය බවට පත් වෙලා අතහැරලා දාලා තිබුණු ගොඩනැගිල්ලක් කන්තලේ සෞම්පකාර සමිතියේ සමාජික මහත්මීන්ගේ දැඩි කැපවීම සහ උත්සාහය මත අපිට මේක නැවත ජනතාවගේ ප්‍රතිලාභය වෙනුවෙන් යොදා ගන්න පුළුවන් වුණා. අදිනේදී ඒකේ සමාරම්භ අවස්ථාවට අපි සම්බන්ධලා ඉන්නේ. ඒ වගේම දිස්ත්‍රික්කයේ සෞම්පකාර ව්‍යාපාර පැත්තෙන් ගත්තොත් සෞම්පකාර අමාත්‍යාංශය එක්ක සම්බන්ධ වෙලා අපි නිෂ්පාදන සෞම්පකාර නැවත ආරම්භ කරන්න කටයුතු කරගෙන යනවා. සහ අපේ දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය සහ දීවර කර්මාන්තය ප්‍රධාන කර්මාන්ත කීපයක් යන අපි දීවර කර්මාන්ත පැත්තෙන් ගත්තොත් දීවර කාන්තාවන් එක රාශි කරලා ඒ දීවර කාන්තාවන්ගේ කරවල වගේ නිෂ්පාදන සම්බන්ධයෙන් නිෂ්පාදන සෞම්පකාර සමිතිය ආරම්භ කරන්නත් මේ කන්තලේ වගේ ප්‍රදේශවල පශු සම්පත් කෘෂි කර්මාන්ත වගේ ප්‍රචලිත පෞද්ගලික ප්‍රදේශයක් මේ ප්‍රදේශවලත් අපි නිෂ්පාදන කර්මාන්තත් නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලේ සංචාරක කර්මාන්තය අපි දිස්ත්‍රික්කේ පුරා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කන්තලේ වැව කේන්ද්‍ර කරගෙන අග්බෝපුර දක්වාත් තමලගමුව දක්වාත් සූරියපුරම දක්වාත් අපි කන්තලේ සංචාරක කලාපය සංවර්ධනය කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. එහිදී බලාපොරොත්තු වෙන්නේ ප්‍රදේශයේ ඉන්න තරුණයන් සංචාරක කර්මාන්තයට උනන්දුවක් දක්වන අය සංචාරක ව්‍යාපාරවල නිරත වන්නන් එක රාශි කරලා කන්තලේ සංචාරක සෞම්පකාර සමිතිය පිහිටුවලා ඒ හරහා රජයත් සමග ඒකාබද්ධ වෙලා කන්තලේ සංචාරක කර්මාන්තය දිනු කරන්න. ඊට පස්සේ අපිට රජයෙන් මුදල් වෙන් කරා ලක්ෂ 7මාරක් මේ නටමුන්නුවේ ගියේ ඒ සමූපකාර සමිතිය නැවත ගොඩ ගන්න ඕනේ කියන අදහස තුළ ඊට පස්සේ අපි සමිතියනුත් මේකට ලක්ෂ 35ක් ඇස්ටිමේට් වුණා. සමිතියනුත් මුදල් වියදම් කරලා අපි අද මේ තත්ත්වයට මේ සමූපකාරය විවෘත කරන තැනට ගොඩ ගත්තා. ඇත්තටම මේක මේ දැනට රටේ පවතින දේශපාලන තත්ත්වය සහ එක ගලපලා බලපුවාම සිහිනයක් සැබෑ වුණා වගේ අදහසක් තමයි තියෙන්නේ. අපි සමිති 19ක් තිබිලා තියෙනවා. ඒ 19න් දැනට කඩ 3ක් දක්වා පහළ බැහැලා තිබිච්ච එකක් තමයි දැන් අපි මේ කඩ 4 කරගන්නේ. තව 5 අනික් කඩයක් තව ආංගල ඊගාව අපි විවෘත කරනවා ඊටම ළඟදිම. එතකොට මෙහෙම සංවර්ධනය කරා යන අදහසක් ඇත්තටම මට මේක සීනයක් සැබෑ වුණා වගේ සතුටක් දැනෙන්නේ. මෙතන අපේ ඉන්න සමාජිකයෝ 560ක වගේ ප්‍රමාණයක් ඉන්නවා නිත්‍ය විදියට ගන්න අය. මින් යන නිසා තවත් පිරිස වැඩි වෙමින් යන එකක් තියෙනවා. ඒගොල්ලන්ට බැංකු සේවාවකුත් අපි ආරම්භ කරලා තියෙනවා. පාරිභෝගික බඩු ගැනීම සඳහා හදලා තියෙනවා. ඒකටත් අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. තව යාන්ත්‍රණයක් සකස් කරන්නට ඒගොල්ලන්ට අවශ්‍ය බඩු සහ ඒවා WhatsApp මාර්ගයෙන් දැන් තියෙන නවීන තාක්ෂණය යොදා ගනිමින් පාරිභෝගිකයා සමග මනා සම්බන්ධතාවයක් තියාගෙන එතකොට ඒ පාරිභෝගිකයාගේ යෝජනා අදහස් වලටත් ඉඩ දෙමින් අපේ අඩුපාඩුකම් හදාගෙන මේ නවීන ලෝකයේත් එක්ක මේ ව්‍යාපාරය තව වඩා දියුණු කිරීමේ අදහසකට තමයි යන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. මේ අපේ ප්‍රාදේශිකයක් අබ්බෝපුර ප්‍රාදේශිකයේ අද දිනේ අපි ඒක විවෘත කරා. ඒ විවෘත කරා ඒ ප්‍රාදේශිකයා සමගම අපි ග්‍රාමීය බැංකුවක් මෙතන විවෘත කරා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා අපේ සමාජිකයන්ගේ මේ අබ්බෝපුර ප්‍රදේශවාසීන්ගේ ණය අවශ්‍යතා ඒ වගේම බැංකු කටයුතු සියල්ලම අපි මේ ග්‍රාමීය බැංකුව මගින් සිදු කරනවා. ඒ වගේමයි ප්‍රාදේශිකය මගින් මෙම ප්‍රදේශයේ අපේ සමාජිකයන්ට ඒ වගේම මේ ප්‍රදේශයේ පාරිභෝගික ජනතාවට සහන මිලට භාණ්ඩ ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මේක ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රදේශයේ කන්තලේ විවිධ සේවා සම්පකාර සමිතියේ අබ්බෝපුර ප්‍රාදේශික ඉන්න සමාජිකයන්ගේ ඉල්ලීමක් තමයි අපි මේ ඉටු කරේ. ඒ අද දින මේ අපි මේක අද විවෘත කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රදේශයට අපේ සම්පකාර සමාජිකයන්ට යහපතක් සැලසීම. මගේ නම සුරංග ලක්ෂිත සිල්වා. අබ්බෝපුර ප්‍රදේශවාසියෙක් හැටියට ඇත්තටම මේ අද දින ගොඩක් සතුටු වෙනවා මේ සම්පකාරයේ සෑහෙන කාලයක් වල්වැදි බිහි වී තිබ්බේ කාලවකවානුව තුළ පැවති රජයන් අකල් මරණේ වී තිබ්බේ සම්පකාර ලංකාව පුරා ඉදිවෙමින් තිබෙන එක සන්තෝෂයි. ගොඩක් අබ්බෝපුර ප්‍රදේශයේ අද දින විවෘත වෙනවා සම්පකාරේ. මොකද කළුකඩ මාෆියාවක් ගමේ තිබෙන එකේ සෑහෙන්න අධික මිල ගණන් යටතේ මිනිස්සු පාරිභෝගිකයන් බඩු ගන්න සිද්ධ වී තිබෙන්නේ. මෙවැනි තරඟකාරී වෙළඳ පොලක් ඉදිවීම මේ සම්පකාරයේ තුලින් ඒ
සමතුලිත වීමක් වෙනවා ගොඩ දුරට බඩු මිලදී ගැනීමේදී පහසු වෙනවා. ඒ නිසා සෑහෙන්න මේ පවතින රජයේ මේ කරන වැඩපිළිවෙල සෑහෙන්න අපි අගය කරනවා. ඒ වගේම ළමයි සඳහා ඕනෑම කෙනෙක් පහසු සහන මිලට ණය ලබා ගැනීමට ඒ වගේම අලුතෙන් බැංකු ගිණුමක් ආරම්භ කරන්න අනගි අවස්ථාවක් ලබා දී තිබෙනවා අලුතෙන් මේ ආයතනය තුලින්. ඒ නිසා මේ කරගෙන යන වැඩපිළිවෙලට අපේ අබ්බෝපුර ප්‍රදේශය වෙනුවෙන් ප්‍රදේශවාසී වෙනුවෙන් සියලුම මේ නිලධාරී මණ්ඩලයට ස්තුතිය ප්‍රකාශ කරනවා. දිගින් දිගටම මෙවැනි වැඩ පිළිවෙල දිගටම පවත්වාගෙන යන්න අපේ ගම්වාසීන්ගේ සහාය අඛණ්ඩව ලබා දෙන්න බව අපි මතක් කර සිටිනවා. ස්තුතියි.